Hi ළමයි වියානා එකේ number 11 තමයි අද try කරන්න යන්නේ මෙන්න මේ HD range එකේ. මේ color එක ඔයාලා නිකම්ම apply කරොත් එච්චරම skin එකට set වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් lip line එකත් එක්ක තමයි apply කරන්න ඕනේ. මම ගොඩක් වෙලාවට මෙන්න මේ purple color lip line එක තමයි යන්නේ. ගොඩක් lipstick වලට මම පාවිච්චි කරන්නේ මේක. මගේ skin color එකත් එක්ක මාරම විදිහට match වෙනවා. ඒ වගේම ඔයාලා lipstick එක apply කරන්න මෙන්න මේ වගේ brush එකක් පාවිච්චි කරොත් හොඳට මේක apply කරගන්න පුළුවන්. ඉතින් මම lip line එක ඇඳගත්තට පස්සේ මෙන්න මේ වගේ brush එකකින් මැද ටික මේකෙන් fill කරගන්නවා. ඉතින් හැම වෙලාවෙම ඔයාලගේ lip shape එක ඔයාලා එක විදියට නම් අඳින්නේ මෙන්න මේ වගේ වෙනස් විදිහට ඇඳලා බලන්න. ඒ කියන්නේ ඔයාලගේ උඩ තොලේ තියෙන V එක වගේ එක V විදිහට ගන්නෙ නැතුව ටිකක් රවුමට ගන්න. එහෙමත් ලස්සනයි. මම නම් එහෙම try කරලා තිනවා. හරි ලස්සනයි එහෙම. ඔයාලත් එහෙම try කරලා බලන්න. ඉතින් මේ ටික ලස්සනට මෙන්න මේ වගේ fill කරගත්තට පස්සේ ආයෙ උඩින් මෙන්න මේ වගේ curve එකට ඔයගොල්ලෝ ඇඳගත්තා නම් ලස්සන finish එකක් ගන්න පුළුවන්. Hi ළමයි වියානා එකේ number 11 තමයි අද try කරන්න යන්නේ මෙන්න මේ HD range එකේ. මේ color එක ඔයාලා නිකම්ම apply කරොත් එච්චරම skin එකට set වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් lip line එකත් එක්ක තමයි apply කරන්න ඕනේ. මම ගොඩක් වෙලාවට මෙන්න මේ purple color lip line එක තමයි යන්නේ. ගොඩක් lipstick වලට මම පාවිච්චි කරන්නේ මේක. මගේ skin color එකත් එක්ක මාරම විදිහට match වෙනවා. ඒ වගේම ඔයාලා lipstick එක apply කරන්න මෙන්න මේ වගේ brush එකක් පාවිච්චි කරොත් හොඳට මේක apply කරගන්න පුළුවන්. ඉතින් මම lip line එක ඇඳගත්තට පස්සේ මෙන්න මේ වගේ brush එකකින් මැද ටික මේකෙන් fill කරගන්නවා. ඉතින් හැම වෙලාවෙම ඔයාලගේ lip shape එක ඔයාලා එක විදියට නම් අඳින්නේ මෙන්න මේ වගේ වෙනස් විදිහට ඇඳලා බලන්න. ඒ කියන්නේ ඔයාලගේ උඩ තොලේ තියෙන V එක වගේ එක V විදිහට ගන්නෙ නැතුව ටිකක් රවුමට ගන්න. එහෙමත් ලස්සනයි. මම නම් එහෙම try කරලා තිනවා. හරි ලස්සනයි එහෙම. ඔයාලත් එහෙම try කරලා බලන්න. ඉතින් මේ ටික ලස්සනට මෙන්න මේ වගේ fill කරගත්තට පස්සේ ආයෙ උඩින් මෙන්න මේ වගේ